අයිබෝන් සුබ දවසක්. ඉතින් නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපේ අනිත් නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න, මේකත් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අපේ ප්‍රධාන නාලිකාවේ සම්පූර්ණ විස්තරයක් කතා කරලා තියෙන්නේ කොහොමද කියලා ඕමානයේ සහ ශ්‍රී ලංකාව අතර තරඟේ. නමුත් මේකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාර්තා වෙච්ච වාර්තා ගණනාවක් තිබෙනවා. ඒ වාර්තා ටික ඔක්කොම එකතු කරලා එක තැනකට සාරාංශයක් විදිහට කතා කරන්න. වැඩිදුර තොරතුරු නැත්නම් දිග වැල්වට ආරම් බලනවා නම් ඇත්තටම අපි ප්‍රධාන නාලිකාවට යන්න ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලොග් මේක 2 මම කෙටියෙන් කියන්නම් වාර්තා ටික. ඉතින් වාර්තා කිහිපයක් බිහි වෙනවා මේකේ. එකක් තමයි T20 ලෝක කුසලාන පිටිය තුල තරඟ 34ක් ජයගත් දෙවන කණ්ඩායම විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා අතරට එනවා. තරඟ 53ක් ලෝක කුසලාන 2020 මුහුණ දීලා ඉන්දියාව තරඟ 36ක් ජයග්‍රහණය කළා තියෙනවා. ශ්‍රී ලංකාව දෙක වෙනවා 56ක් මුහුණ දීලා 34ක් ජයග්‍රහණය කළා. ඒ වගේම දකුණු අප්‍රිකාව 51න් 33යි, පාකිස්තානය 53න් 32යි, ඕස්ට්‍රේලියාව 48න් 31යි, එංගලන්තය 54න් 49යි, නවසීලන්ත 48න් 26යි, කොදෙව් 48න් 26යි, අෆ්ගනිස්තානය 32න් 12යි. ඔය විදිහට තමයි සඳහන් වන්නේ. එතකොට මේකේ අනිත් කාරණය තමයි ශ්‍රී ලංකාව තමයි වැඩිම තරඟ ප්‍රමාණයක් 2020 රටාවෙන් ලෝක කුසලානයකදී මුහුණ දෙලා තියෙන තරඟ 56ක්. ඉන්දියාවත් 53යි. හරිද? ඒ කියන්නේ ওই පළවෙනි වටේ එහෙම ක්‍රීඩා කරන්න අපිට හම්බුණානේ. ওই සමහර අවස්ථාවල මට මතක ඕස්ට්‍රේලියාවේ එහෙම ඒවයි පොඩක් අර සිස්ටම් එක වෙනස්. ඒ හින්දා ඒවා එහෙම හින්දා වෙන්නේ නැති අපිට තුනක් වැඩිපුර හම්බ වෙලා තිනවා. ඉන්දියාවටත් පාකිස්තානයටත් එංගලන්තයට වැඩිය දෙකක්. හරිද? අර දෙකට තුනක් එහෙම. මම අපි තමයි වැඩියෙන්ම මුහුණ දෙලා තියෙන්නේ. හැබැයි ජයග්‍රහණ 34ක් අපිට තියෙන ඔක්කොම ළඟ ළඟ වගේ ඉන්නේ. නමුත් ශ්‍රී ලංකාව දෙවෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊළඟට සඳහන් කරොත් එහෙම ලකුණු 50කට වඩා ලබා ගැනීමේදී වේගවත්ම ස්ට්‍රයික් රේට් එක පවත්වාගෙන ගිය ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකාවේ ඉහළම අංක 1ටම එන්නේ දසුන් ශානක ඒ ඕමානයේ සමග ගහපු තරඟය 250ක වේගයකින් ගහලා තිනවා. ඇත්තටම මේක තමයි වේගවත්ම ඉනිම 50කට වැඩිය ගහපු අවස්ථාවක ශ්‍රී ලංකා 2020 ලෝක කුසලාන ඉතිහාසයේ. එතකොට මහල ජයවර්ධන 65ක් ගහලා තිනවා 240යි. පවන් රත්නාගේ 60ක් ගහලා තිනවා 214යි. සනත් ජයසූරිය 88ක් ගහලා තිනවා 200යි. කුසල් මෙන්ඩිස් 79ක් ගහලා තිනවා 179යි. මහල ජයවර්ධන 98ක් ගහලා තිනවා 175යි. මහල ජයවර්ධන 89ක් ගහලා තිනවා 174යි. සනත් 81ක් ගහලා තිනවා 172යි. ඔය විදිහට තමයි කලින් වේගවත්ම ඉනිම් සඳහන් වන්නේ. නමුත් දසුන් ශානක දැන් අංක 1 බවට පත් වෙලා තිනවා. ඉතින් ඊට පස්සේ T20 ලෝක කුසලාන පිටියේ කණ්ඩායමක් ඉනිමක ලබාගත් තුන්වන ඉහළම ලකුණු සංඛ්‍යාව මේක. ඒ වගේම 2007 දී කෙන්යාවට එරෙහිව 260ක් කඩලු 6කට ගහලා තිනවා. 2016 දී එංගලන්තයට එරෙහිව 229ට කඩලු 4ක් ගහලා තිනවා. ඕමානයට ගහලා තියෙන 225ක් මේ අද තරඟේ. ඒ වගේම එංගලන්තයට ගහලා තියෙන 2007 218ක්, අෆ්ගනිස්තානයේ 218ක් 2024 ගහලා තිනවා. හරිද? ඒක ලකුණුයි අවුරුදුයි පැටලෙනවා. ඊට පස්සේ T20 ලෝක කුසලාන පිටිය තුල ලාංකික පිතිකරුවෙකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකයේ දසුන් ශානක වාර්තා කරනවා. T20 ලෝක කුසලාන ක්‍රිකට් පිටිය තුල අඩුම පන්දු සංඛ්‍යාවක් වැයකොට ගහපු අර්ධ ශතකය මේක. පන්දු 19කින් තමයි දසුන් ශානක මේ 50 වාර්තා කරන්නේ. ඊට කලින් මහල ජයවර්ධන 2007 දී 21කින් ගහලා තිනවා. පවන් රත්නායක අද තරගයේම 2026 24කින් ගහලා තිනවා. ටීම් දිල්ෂාන් 2009 26කින්, මහල ජයවර්ධන 2010 දී 27කින්, බානුක රාජපක්ෂ 2021 28කින්, සනත් ජයසූරිය 2009 29කින්, මහල ජයවර්ධන 2010 29කින්, කුසල් ජානිත් 2014 29කින්, සනත් ජයසූරිය 2007 30කින්. උඩ පේන ඇති 19ක් කියන්නේ 20ට පහළ ඉන්නේ එක්කෙනයි. 20ත් නෑ. 20ට පහළ ඉන්නේ දසුන් ශානක විතරයි. හරිද? එතකොට 25ට පහළින් ගත්තොත් එහෙම ඉන්නේ 3 දෙනයි. හරිද? පවන් රත්නායකත් අයිති වෙනවා. එතකොට පවන් රත්නායකත් වේගවත්ම අර්ධ ශතක තුන්වන අර්ධ ශතකයේ ලෝක කුසලානයක ලබා ගැනීමට සමත් වුණා කියන කාරණයත් ඇත්තටම කියන්න ඕන. කුසල් මෙන්ඩිස් 2500 ලකුණු 2500 වාර්තා කිරීමට සමත් වුණා. ඒ වගේම T20 ලෝක කුසලාන පිටිය තුල කඩළු රකින්න පිතිකරුවෙක් ලෙස අර්ධ ශතක 4ක් ලබාගත් 6 වන පිතිකරුවා බවට පත්වන්නේ කුසල් මෙන්ඩිස්. ඊට කලින් ජෝස් බට්ලර්, ඩිකොක්, රිස්වාන්, කුසල් මෙන්ඩිස් දැන් ඉන්නවා. ඉනිම් 13කින් එක ගහලා තින්නේ. කුමාර සංගක්කාර, ගුරුබාස් මේ වගේ කට්ටියත් ඉන්නවා. ඊට අමතරව ගත්තොත් අර්ශතක 4ක් වාර්තා කරගත් 5 වන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෝක කුසලානයක. මහල ජයවර්ධන 7ක්, තිලක රත්න දීශාන් 6ක්, පැතුම් නිසංක 5ක්, කුසල් මෙන්ඩිස් 4ක්, කුමාර සංගක්කාර 4ක්, සනත් ජයසූරිය 3ක්. විදිහට තමයි ලෝක කුසලාන ඉතිහාසය අපට සඳහන් කරන්න වෙන්නේ. ඒ වගේම මේ
T20 ලෝක කුසලානයක් තුළ නායකයෙකු ලබාගත් වේගවත්ම අර්ධශතකය කියන වාර්තාවට රෝහිත් ශර්මා සමග සම වෙන්න දසුන් ශානකට හැකියාව ලැබෙනවා. ඒක ලොකු අවස්ථාවක්. මම හිතන්නේ ඒක අමතක නොවන අවස්ථාවක්. 2024 ලෝක කුසලානයේ පන්දු 19කින් රෝහිත් ශර්මා අර්ධශතකයක් ලබාගෙන තිබෙනවා. ඒකට සම කරන්නට සමත් වෙනවා දසුන් ශානක පන්දු 19කින් 2026 ලෝක කුසලානයේ අර්ධශතකයක් ලබා ගැනීමෙන්. ඒක ලොකු අවස්ථාවක්. මොකද බිග් ප්ලේයර්ස්ලාට එරෙහිව තමයි මේක කරේ. ඒ වගේම දසුන් ශානක කුමාර් සංගක්කාර පසු කරනවා ලෝක කුසලානයක වැඩිම නායකයෙක් විදිහට ලබාගත් ජයග්‍රහණ ලබාගත නායකයා විදිහට. ඒ කියන්නේ කුමාර සංගක්කාර මීට කලින් ලෝක කුසලාන ඉතිහාසයේ තරඟ 10ක් තමයි ජයග්‍රහණය කරලා තිබෙන්නේ. හැබැයි දසුන් ශානක තරඟ 11ක් ජයග්‍රහණය කරමින් ඔන්න දසුන් ශානක සතු කර ගන්නවා ශ්‍රී ලංකාවේ වැඩිම ජයග්‍රහී නායකයා බවට ලෝක කුසලාන ඉතිහාසයේ. ඉතින් ඔන්න වගේ වාර්තා ගණනාවක් මේ මීටත් වඩා වාර්තා තියෙන්නට පුළුවන්. නමුත් ඔය අපිට මූලිකව අහුවෙච්ච වාර්තා ගණනාව තමයි මේ එකට සාරාංශයක් විදිහට ගෙනාවේ. ඉතින් මීට වඩා අටුවා ටීකා ටිප්පණි දාලා ගොඩාක් දේවල් කතා කරනවා මේ highlight report එකේ, විශේෂයෙන්ම අපේ මූලික නාලිකාවේ. ඉතින් ඒකේ වාර්තාව බැලුවේ නැත්නම් බලන්න කියලා ආරාධනා කරනවා. මේක සාරාංශයක් විදිහට වාර්තා ටික එකතු කරලා තමයි මේ ගෙනාවේ. එහෙනම් නැවතත් හමු වෙමු.